පසුගිය මාසේ 24 වෙනිදා දේශපාලන සිරකරුවන් විසින් ලංකාවේ බන්ධනාගාර සියලුම බන්ධනාගාර හිටපු දේශපාලන සිරකරුවන් දැවැන්ත ආහාර වර්ජනයක් පවත්වලා තමන්ගේ විරෝධය ඔවුන්ව නිදහස් නොකිරීමට අදාළ පළ කරා. ඒ වෙලාවේ ලංකාවේ ආණ්ඩුව ඔවුන් හමුවට ගිහිල්ලා පසුගිය මාස 24 වෙනිදා පොරොන්දුවක් දුන්නා. මේ විශාල කාලයක් සමහර අය නඩු නැතුව සමහර අය තේරුමක් නැති නඩු සහිතව සිරගත කරලා තිබෙන එක විසඳන්න ඔවුන්ව මාසයක කාලයක් ඇතුළත නිදහස් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා කියලා පොරොන්දු වුණා. දැන් මේ මාසයක කාලය ගත වෙන්න තව දින කිහිපයයි තිබෙන්නේ. නමුත් තවමත් ඒ පොරොන්දුවට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගන්න ආණ්ඩුව කටයුතු කළා නැහැ. ඒ නිසා දේශපාලන සිරකරුවන් ලෙස සමහර අය වසර 15 20 ලංකාවේ බන්ධනාගාර තුල ඉන්නවා. එහෙම ඉන්න සිරකරුවන්ව රවට්ටලා ඔවුන්ට බොරු පොරොන්දු දීලා ඔවුන්ව තවදුරටත් පීඩාවට පත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් අපි මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් විදියට මේ රටේ බන්ධනාගාර වලට ගිහිල්ලා දේශපාලන සිරකරුවන් ලෙස ඉන්න අය නිරතුරුව බලන්න ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව සොයා බලනකොට අපිට පහුගිය කාලේ හොඳින්ම පේන්න තිබුණා අවුරුදු 15ක් සැකකරුවෙක් ලෙස පමණක් ඉන්න දේශපාලන සිරකරුවන් සිරකාරියන් අපිට ඒවයි දකින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි සමහර අනුරාධපුර බන්ධනාගාරය අපි ගත්තොත් එහෙම දේශපාලන සිරකරුවන් 45 දෙනෙක්ගෙන් 39 දෙනෙකුටම කිසිදු චෝදනාවක් එල්ල කරන්නේ නැතුව ඔවුන්ව වසර 7-8 සිරගත කළ තියන්න ආණ්ඩුව කටයුතු කළ තිබෙනවා. ඒ නිසා මේ රටේ බරපතල ප්‍රශ්නයක් ලෙස අද දේශපාලන සිරකරුවන් ලෙස නිකරුණේ බන්ධනාගාරගත කර තිබීම, ඒ වගේම අඩුම තරමේ චෝදනාවක් හෝ එල්ල කරන්නේ නැතුව බන්ධනාගාරව තුල අවම පහසුකම් යටතේ ඔවුන්ව සිරගත කර තැබීම බරපතල ගැටලුවක් ලෙස තිබෙනවා. ඒ වගේම තරුණයන්ගේ ජීවිත විශාල වශයෙන් ඒ නිසා නාස් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි බන්ධනාගාර තුල කරන පහර දීම්, ඒ වගේම සිංහල භාෂාවෙන් පමණක් අධිකරණ කටයුතු සිදු කිරීම නිසා එම සිරකරුවන්ට සිදුවන සැකකරුවන්ට සිදුවන අසාධාරණකම්, ඒ වගේම ඔවුන්ට නීතිඥ පහසුකම් නීතිඥ සහාය ලබා ගැනීමට තිබෙන දුෂ්කරතා නිසා තිබෙන ප්‍රශ්න, ඒ වගේම LTT සැකකරුවෙක් වීම නිසා ඔවුන්ට බන්ධනාගාර තුර අසාධාරණයකට ලක් වෙන සිදුවීම, මේ වගේ බරපතල කාරණා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය කාලේ ඔවුන්ට පහර දීම් සිදු කරා බන්ධනාගාර තුල දේශපාලන සිරකරුවන් ලෙස තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ බන්ධනාගාර ඇමතිවරයා අඩුමතර මේ රටේ දේශපාලන සිරකරුවන් සිටිනවා කියන එකවත් අඩු ගන්න පිළිගන්නේ නැහැ. දේශපාලන සිරකරුවන් මේ රටේ නැහැ කියලා ඔහු ප්‍රකාශ කළා තිබුණා. නමුත් ඒක බරපතල වැරද්දක්. දේශපාලන කාරණා මත සිරගත වෙච්ච තරුණයන් සිය ගණනක් අද බන්ධනාගාර තුල දුක් විඳින ඔවුන්ගේ තරුණ ජීවිත බන්ධනාගාර තුල විනාශ කරමින් තිබෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා. ඒ වගේම ඔවුන් දේශපාලන ප්‍රශ්නයක් නිසා සිරගත වෙච්ච උදවිය. ඒ නිසා මේ රටේ ජනතාව විදියට මේ රටේ දේශපාලන ක්‍රියාකාරකයන් විදියට අවධාරණය කරනවා වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න. ඒ වගේම ඔවුන්ට බන්ධනාගාර තුල සිදු කරන පහර දීම්, ඒ වගේම ඔවුන්ට සිදුවන අසාධාරණකම් වහාම නවත්තන්න, ඔවුන්ව ඉක්මනින් නිදහස් කරන්න කටයුතු කරන්න කියලා අවධාරණය කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගන්න. ඔවුන්ගේ දෙමව්පියන් ඒ වගේම බන්ධනාගාරවල සිටින තරුණයන් හමු වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. දැවැන්ත ව්‍යාපාරයක් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ලංකාව තුළ ගොඩනගන්න.